වෙල්කම් බැක් ගයිස්. ඔයාලත් එකතු වෙලා ඉන්නේ ඉරංගාරු ඉතින් ගෙන තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එපිසෝඩ් එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා හැමෝටම වැදගත් වෙන සුපර් කූල් ඇප් එකක් ගැන. ඉතින් මේ ඇප් එක හැමෝටම කිව්වට හුඟක්ම ස්ටුඩන්ට්ලට ගොඩක්ම වැදගත් වෙන ඇප් එකක්. ඒකින්ද අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවා notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි අද කතා කරන ඇප් එකේ නම තමයි Forest. ඉතින් මේ ඇප් එක ඔයාගේ Android device එකට එහෙම නැත්නම් ඔයාගේ Apple device එකට ලේසියෙන්ම Play Store එහෙම නැත්නම් App Store එක හරහා ඔයාලා download කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකේ main target එක තමයි ඔයාට මොකක් හරි වැඩක් කරන්න අමාරුයි නම් ඔයාට නිතරම phone එක බලන්න ඕන නම් ඒකෙන් ඔයාව දුරස් කරලා ඔයා කරන වැඩේට focusing එක යොමු කරන එක තමයි මේ ඇප් එකේ ප්‍රධානම අරමුණ. ඒ කියන්නේ Forest කියන්නේ ඔයා පාඩම් කරන වෙලාවට එහෙම නැත්නම් මොකක් හරි වැඩක් කරන වෙලාවට ඔයාගේ අවධානය ඒ වැඩේට විතරක් යොමු කරලා focusing එක වැඩි කරන productivity app එකක්. ඉතින් මේ app එක කලින් කිව්වා වගේම ඔයාලට ලේසියෙන්ම Play Store එකෙන් එහෙම නැත්නම් App Store එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් ඔයාට Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා Forest කියලා search කරොත් ඔයාලා මෙන්න මේ logo එක තියෙන icon එක දැක්කොත් එහෙම මේ app එක download කරලා ඔයාගේ phone එකට install කරගන්න. මේ app එක වැඩ කරන විදිය ගැන කතා කරොත් එහෙම ඔයා focus session එකක් start කරද්දී ඔයාට virtual tree එකක් එහෙම නැත්නම් ඔයාට virtual ගහක් හිටවන්න හම්බ වෙනවා. මේ ගහ විනාඩි 30කින් වගේ ඔයාට බලා ගන්න පුළුවන් grow වෙනවා. ඒ කියන්නේ ගහ වැවෙනවා. ඉතින් මේ ගහ වැවෙන නම් ඔයා මේක ස්ටාර්ට් කරපු වෙලේ ඉඳන් ෆෝන් එක අල්ලන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් එක පැත්තකින් තියලා ඔයාගේ වැඩේ කරන්න ඕනේ. ඔයාට මේ ගහ වැවෙන්න පළවෙනි අවස්ථාවේ විනාඩි 30ක් හම්බ වෙනවා. ඉතින් මේ ගහ වැවෙන අතරතුර ඔයාගේ වැඩේ නවතලා ඔයා ආයේ ෆෝන් එක අතර අරන් Facebook TikTok ඒ වගේම YouTube වගේ මොකක් හරි ඇප් එකක් ඕපන් කරපු ගාම මේ ගහ මැරලා යනවා. ඉතින් මේ විදිහට ඔයා කරන වැඩේට ෆෝකසින් එක දීලා මේ විදිහට ගහ grow කරගත්තොත් ඒ කියන්නේ ගහ හිටෙව්වොත් මේ විදිහට ගස් ගොඩක් හිටවලා ඔයාටම කියලා ඔයාගේ virtual forest එකක් build කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාටම කියලා ඔයාගේ કૃතිම වනාන්තරයක් වඩ නිර්මාණය කරගන්න පුළුවන්. ඔයා ඒ වගේ કૃතිම වනාන්තරයක් නිර්මාණය කරගත්තා කියන්නේ ඔයා ෆෝන් එකට ඇඩික්ට් වෙන්නේ නැතුව ඔයාගේ main focusing එක ඔයා කරන වැඩේට යොමු කරලා ඉවරලා ඔයාගේ productivity එක වැඩි කරගත්තා කියන එක. ඒ වගේම ඔයාගේ mind එක ගොඩක් relax කරගන්න මේකේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන් sound effect තියෙනවා. ඒවා මේ විදිහට use කරලා බලන්න ඒක sound effect ඔයවුවාන් පස්සේ ඔයාගේ mind එක super cool වෙනවා. ඒ වගේම super relax වෙනවා. ඉතින් ටෙස්ට් කරලා බලන්න ඒ ඔප්ෂන් එක. ඒ වගේම තමයි මේක නිකන් භාවනාවක් වගේ ඇප් එකක්. ඔයාට මේ ඇප් එකෙන් ඔයාගේ හුස්ම ඉහළ ගන්න එක, හුස්ම ආයේ පහත හෙලන එක හරියට භාවනා කරද්දී කරනවා වගේ මේ ඇප් එකෙන් ඔයාට ඔයාගේ හුස්ම ගැනීමේ රටාව බැලන්ස් කරගන්න පුළුවන්. ඒකෙන් තවත් ඔයාගේ මයින්ඩ් එක ඔයාට ගොඩක් රිලැක්ස් කරගන්න පුළුවන්. ඒ වගේම තව සුපර් කූල් දෙයක් කියන්න ඕනේ. මේ ඇප් එක පාවිච්චි කරලා ඔයා ගහක් හිටවන හැම වෙලාවකම ඒ කියන්නේ virtual tree එකක් grow වෙන හැම වෙලාවකම ඔයාට coins හම්බ වෙනවා. ඉතින් ඒ coin use කරලා ඔයාට සමහර වෙලාවට ඇත්තටම ගස් හිටවන project තියෙනනේ මේ ලෝකේ. අන්න ඒවට support කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මට නම් තාම ඒ ඔප්ෂන් එක ටෙස්ට් කරලා බලන්න හම්බුන්නේ නැහැ. මොකද මම තාම මගේ forest එක build කරගත්තේ නැති හින්දා හරි විදිහට. ඉතින් ඔයා ටෙස්ට් කරලා බලන්න ඔයාට මේ වැඩේ set වෙයිද කියලා. ඉතින් මේ app එක භාවිතා කරන හේතු ගැන කතා කරොත් එහෙම ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා ශිෂ්‍යයෙක් නම් ඔයාට පාඩම් කරන වෙලාවට ඔයාගේ ෆෝකසින් එක හරියටම ඔයාගේ පාඩම් වලට තියාගන්න ගොඩක් හෙල්ප් කරනවා මේ ඇප් එක. ඒ වගේම ඔයා නිතරම TikTok, Facebook මොකක් හරි social media එකක් use කරනවා නම් ඔයාට එකෙන් ගැලවෙන්න බැරි නම් ඔයාගේ මේ ඇඩික්ට් වීම මේකෙන් ටික ටික අඩු කරලා දෙනවා. ඉතින් try කරලා බලන්න ඔයා ඒ වගේ දේවල් වලට ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක් නම්. ඒ වගේම ඔයා මොකක් හරි වැඩක් කරන වෙලාවට ඔයාගේ distraction එක මේකෙන් අඩු කරලා දෙනවා. ඒ වගේම තමයි මේ Forest app එකෙන් ඔයාගේ time management හුඟක් improve කරගන්න help කරනවා. සරලව කිව්වොත් Forest කියන app එක ඔයාගේ phone distraction එක අඩු කරලා ඉවර වෙලා focus වෙන්න උදව් කරන game එකක් වගේ motivation app එකක්. අනිවාර්යයෙන්ම ඔයා try කරලා බලන්න මේ app එක කොහොමද ඔයාට සෙට් වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයා ගොඩක් වැදගත් ඒ වගේම ගොඩාක් වටින දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම app එක ගැන ඔයාට හිතන දේවල් පල්ලෙහා comment section එකේ comment කරන්න. ඒ වගේම මේ app එක use කරලා ඔයාට මොන වගේ improvement වුණාද කියලා ඒකත් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම phone addicted වගේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි. ඒකින්ද වීඩියෝ එක share කරන්න. ආයි මේ වගේ වැදගත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.